ආයුබෝවන් වණක්කම් මගේ රසික රසිකාවේනි මේ අඩෝ රිවිව්. අද අපි ගෙනාවේ පොඩි වෙනස් විදිහේ වීඩියෝ එකක්. අපි ගියා කොළඹ කොමික් එක්ස්පෝ 2025 බලන්න. 2025 ගියපු එකක් ගැනද මේ කියන්න යන්නේ කියලා අහන්න එපා. මේක තිබ්බෙනම් 2026 ජනවාරි 10යි 11යි තමයි. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසෙනේ කොමික් එක්ස්පෝ එක තියන්නේ. මේ සැරේ ඒක තියන්න බැරි වුණා. ඔයාලා හැමෝම දන්නවනේ පසුගිය දවස්වල ලංකාවේ කාලගුණය තිබ්බේ කොහොමද කියලා. ඒක නිසා දෙසැම්බර් මාසේ තියන්න ඕන එක ජනවාරි මාසෙට කල් දැම්මා. ඉතින් තව වැඩි කතා ඕනේ නැහැ. අපි ඉවෙන්ට් එක ගැන කතා කරමු. ඉතින් මේ කොළඹ කොමික් එක්ස්පෝ එක මොකක්ද කියලා දන්නේ නැති අයට පොඩ්ඩක් මේ ගැන කිව්වොතින් මේකදී ඔයාලට කොමික් සම්බන්ධ දේවල් දැක ගන්න පුළුවන්. ඒ වගේම කොමික් සම්බන්ධ කොමික් බුක්ස්, කොමික් සම්බන්ධ ටෝයිස්, ටී-ෂර්ට්, ආර්ට්ස් මේ වගේ නොයෙකුත් දේවල් අපිට මිලදී ගන්නත් පුළුවන්. ප්‍රධාන වශයෙන් මෙතනදී කෝස්ප්ලේ කරන අයවත් බලා ගන්න පුළුවන්. කෝස්ප්ලේ කියන්නේ Taman කැමති කැරක්ටර් එකක් විදියට සූට් අප් වෙන එකට තමයි. ඊට අමතරව ඕගනයිසර්ස්ලා විසින් සංවිධානය කරන එක එක ඉවෙන්ට්ස් බලා ගන්නත් පුළුවන්. කොළඹ කොමික් එක්ස්පෝ එකයි ප්ලේ එක්ස්පෝ එකයි එකට කරන නිසා මෙතනදී ගේමින් සම්බන්ධ දේවලුත් බලා ගන්න පුළුවන්. ගේමින් සම්බන්ධ දේවල් කියන්නේ තනි තනියෙන් අලුත් ගේම් try කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවෝ එක්ක එකතු වෙලා ටීම් වශයෙන් වුණත් මෙතනදී ගේම් ගහන්න පුළුවන්. කම්පියුටර් සම්බන්ධ, කම්පියුටර් පාර්ට් සම්බන්ධ දැනුම වගේම ඒවා මිලදී ගන්නත් පුළුවන්. මෙහෙම එකී නොකී හැම දෙයක් වගේම අපිට මෙතනදී බලා ගන්න පුළුවන් වගේම අපිට අමුතුම අත්දැකීමකුත් ලබා ගන්න පුළුවන්. වෙනද වගේම මේ සැරේ කොමික් එක්ස්පෝ එකට ගොඩක් බ්‍රෑන්ඩ්ස් එකතු වෙලා තිබ්බා. ඉතින් මේ බ්‍රෑන්ඩ්ස් වලින් උත් අපිට මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන අයට පොඩි පොඩි ගේම්ස් එහෙම ඕගනයිස් කරලා තිබ්බා. ඒ ගේම්ස් ප්ලේ කරලා ඒ වලින් දිනන කට්ටියට එයාලගේ ප්‍රොඩක්ට්ස් ෆ්‍රී දුන්නා. ඉතින් මෙතන සමහර බ්‍රෑන්ඩ්ස් වල තිබ්බ ගේම්ස් වලට අපිට ෆ්‍රීම එන්ටර් වෙන්න පුළුවන්කම තිබ්බත් සමහර ගේම් වලට එයාලගේ ප්‍රොඩක්ට්ස් වලින් රුපියල් 200ක 300ක ඒ වගේ පොඩි මුදලකට මොන හරි බඩු බයි කරන්න ඕනේ. එතකොට තමයි අපිට ගේම් එකට එන්ටර් වෙන්න පුළුවන් වගේ ගේම්ස් ඕගනයිස් කරලා තිබ්බා. අපිත් මේ වගේ බ්‍රෑන්ඩ්ස්ලා ඕගනයිස් කරලා තිබ්බ ගේම්ස් වලට සහභාගී වුණා. ඒ වලින් ජයග්‍රහණය කරන්නත් අපිට අවස්ථාව ලැබුණා. ඉතින් කොමික් එක්ස්පෝ එකේ ආටිස්ට් ඇලේ කියලා ආටිස්ට්ලටම වෙන් වෙච්ච පැත්තක් තියෙනවා. මෙතනදී ආර්ට් කරන අයට, ක්‍රාෆ්ට් කරන අයට එයාලගේ හැකියාව එන ඔඩියන්ස් එකට පෙන්වන්න පුළුවන්. ඉතින් මේක එයාලට ලොකු ඔපචුනිටි එකක් කියන්න පුළුවන්. ඒ වගේම මෙතන හිටපු ආටිස්ට්ලත් මාරම දක්ෂ කට්ටිය තමයි හිටියේ. එයාලා නිකම්ම ආර්ට් කරනවට අමතරව එයාලගේ ක්‍රියේටිව් මයින්ඩ් එක යූස් කරලා අමුතු විදිය නිර්මාණ කරලා තිබ්බා. අමුතු විදිය ඩ්‍රොයින්ස් තිබ්බා. ඒවා දැක්කම මම ඇත්තටම පුදුම වුණා. ඉතින් මේ වගේ දක්ෂ කට්ටිය ඉන්නවා කියලා මිනිස්සුන්ට කට්ටියට දැනගන්න හම්බෙන්නේ මේ වගේ ඒවලින් තමයි. ඉතින් ඒක නිසා මේ ආටිස්ට් ඇලේ එක ආර්ට් කරන කට්ටියට, ක්‍රාෆ්ට් කරන කට්ටියට ගොඩාක් වැදගත් කියන්න පුළුවන්. මෙතනදී ආටිස්ට් ඇලේ එකේ කලින් අවුරුදු වලට වඩා මේ අවුරුද්දේ ආටිස්ට් ඇලේ එක ඇතුලේ ස්ටෝල්ස් ගොඩක් වැඩි වෙලා තියෙනවත් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඒක ඇත්තටම සතුටු වෙන්න කාරණාවක්. මොකද ලංකාව ඇතුලේ මෙච්චර දක්ෂ ආර්ට් කරන, ක්‍රාෆ්ට් කරන කට්ටිය ඉන්නවා කියලා අපිට දැනගන්න ලැබුණා. වගේම එයාලටත් මේක ලොකු ඔපචුනිටි එකක් ඉස්සරහට යන්න. මේක ඇතුලේ තිබ්බ සමහර ස්ටෝල්ස් එයාලා ගෙනාපු බඩු එහෙම්මම ඉවර වෙලා තිබ්බා. ඒ කියන්නේ ඒ තරමට එයාලට ඔපචුනිටි එකක් හම්බෙලා තිබ්බා මේ එක්ස්පෝ එක ඇතුලේ. මේ ආටිස්ට් ඇලේ එක ඇතුලේදී ඔයාලට ආර්ට්ස් ක්‍රාෆ්ට් විතරක් නෙමෙයි ටී-ෂර්ට්ස්, කී ටැග්ස්, පොඩි කියුට් අයිටම්ස්, ස්ටිකර්ස්, කොමික් බුක් මේ වගේ එකී නොකී ගොඩක් දේවල්. ඒ කියන්නේ ගොඩාක් අයිටම්ස් බයි කරන්න පුළුවන් ඔයාලට මේ ආටිස්ට් ඇලේ එක ඇතුලේ. මේ ආටිස්ට් ඇලේ එක ඇත්තටම මම කියන්නේ ලංකාවේ ඉන්න ආර්ට් ක්‍රාෆ්ට් කරන කට්ටියට නම් ලොකු ඔපචුනිටි එකක්. ඉතින් මම මේක ඔයාලට කලින්ම කිව්වනේ කොළඹ කොමික් එක්ස්පෝ එක ප්ලේ එක්ස්පෝ එකත් එක්ක කරන්න කියලා. ඒක නිසා මේක ඇතුළේදී අපිට ගේමින් හබ්ස් බලා ගන්න පුළුවන්. ඔයාලට ගේම් ගහන්න පුළුවන්, තනි තනියෙන් ගේම් ගහන්න පුළුවන්, ටීම් එකක් වශයෙන් ගේම් ගහන්න පුළුවන්, අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරලා තිබ්බ ගේම් ටෙස්ට් කරලා බලන්න පුළුවන්, කම්පියුටර් පාර්ට්ස්, කම්පියුටර් හાર્ඩ්වෙයාර්ස් ඒවා ගැන දැනගන්න පුළුවන්, කම්පියුටර් පාර්ට්ස් මිලදී ගන්න පුළුවන්. මේ වගේ ගොඩක් වෙරයිටිස් අපිට බලා ගන්න පුළුවන් වුණා ගේමින් සම්බන්ධව. ඉතින් මෙතනදී කොළඹ කොමික් එක්ස්පෝ ප්ලේ එක්ස්පෝ එකට එන කට්ටියට
ලංකාවෙන්ම හදපු ගේම් එකක් ප්ලේ කරලා බලන්න පුළුවන් අවස්ථාවකුත් හිමි වුණා. ඒ ගේම් එකේ නම මොකක්ද නම් Song of Kings තමයි. ඉතින් මේ වගේ ගේම්ස් ලංකාවේ ඩෙවලොප් වෙනවා කියලා දැනගන්නත් ඇත්තටම ආඩම්බරයි. මේ ඉවෙන්ට් එක ගැන කතා කරද්දී කතා නොකරම ඉන්න බැරි පාර්ට් එකක් තමයි කෝස්ප්ලේ කියන්නේ. මේ සැරේ වෙනදට වඩා ලොකු ප්‍රමාණයක් කෝස්ප්ලේස් තිබ්බා. ඒ වගේම ඇමේසින් කෝස්ප්ලේස් තිබ්බා. මේ සැරේ කෝස්ප්ලේ කරන අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එක එයාලට පුළුවන් උපරිමයෙන්ම මහන්සි වෙලා එයාලට පුළුවන් විදියට ඒ කියන්නේ ඒ ඇඳුමට දෙන්න පුළුවන් උපරිම සාධාරණේ කරලා ඇඳුම හදලා තිබ්බා. ඇත්තටම ගොඩාක් මයින්ඩ් බ්ලෝවිං කෝස්ප්ලේස් තිබ්බා. ඇත්තටම මේවා දකිද්දි මේක ලංකාවේද වෙන්නේ කියලාත් හිතා ගන්න අමාරු වුණා. ඒ තරමට පර්ෆෙක්ට් කෝස්ප්ලේ කරපු කට්ටිය හිටියා. මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන්න බැරි වුණ අයට අනිවාර්යෙන්ම මේ කෝස්ප්ලේස් හරියට බලා ගන්න බැරි වෙලා ඇති. ඒක නිසා ඊළඟ විනාඩි කිහිපයක් මං මේ ඉවෙන්ට් එක ඇතුලේ තිබ්බ ඇමේසින් කෝස්ප්ලේස් ටිකක් ඔයාලට පෙන්නන්න. හරි එහෙනම් මේ ඉවෙන්ට් එක ඇතුලේ තිබ්බ ඇමේසින් කෝස්ප්ලේස් ටිකක් ඔයාලා බලලා එන්න ඇතිනේ. මේවා ලංකාවේ අපේම කොල්ලෝ කෙල්ලෝ හදපු ඒවා තමයි. මේ වගේ ඉවෙන්ට් එකක් ඇතුලේදී කැම නැතුව කොහමද? ඉතින් ඒකටත් වෙනමම ෆුඩ් කෝනර් එකක් තිබ්බ බලා ගන්න පුළුවන්. මෙතන ගොඩක් ලංකාවේ ඇතුලේ ප්‍රසිද්ධ ලේබල්ස් වලින් ස්ටෝල්ස් දාලා තිබ්බා. ඉතින් අපි මෙතනදී කතා කරන්නම ඕන දේවල් ටිකක් තියෙනවා. මේ ඉවෙන්ට් එක ඕගනයිස් කරලා තිබ්බ අය මේක සුපිරියටම වැඩේ කරලා තිබ්බා. මෙහෙම ඉවෙන්ට් එකක් ඕගනයිස් කරන එක එසේ මෙසේ වැඩක් නෙමෙයි. ඒකට මුලින්ම මගේ හදපිරි ප්‍රණාමය. හැබැයි මේකේ පොඩි අවුල් වගේක් දැක්කා. හොඳ දේවල් වගේම වැරදිත් කියන්න එපැයි. මුලින් මට අවුල තිබ්බේ එන්ට්‍රන්ස් එකේ එක්සිට් එකේ. මුලින්ම ටිකට් අරන් යන තැන ටිකක් මෙසී ගතියක් ෆීල් වුණා. ඒක මට විතරක් ෆීල් වුණ දෙයක්ද දන්නේ නැහැ. ඒ වගේම එක්සිට් ඩෝ එක ළඟ තිබ්බ වොෂ්රූම් එක. මම ඉවෙන්ට් එකේ ඉද්දි එක්සිට් ඩෝ එකෙන් වොෂ්රූම් එකට ගියාම මට ආයේ එක්සිට් ඩෝ එකෙන් ඇතුල් වෙන්න බෑ. මම ආයේ ඉවෙන්ට් එකට යන්න ඕන මෙයින් ඩෝ එකෙන්. ඒ කියන්නේ මෙයින් එන්ට්‍රන්ස් එකෙන්. මම එකපාරක් ටිකට් අරන් queue එකේ ඉඳලා තමයි ඇතුළට ගියේ. මේ ඉවෙන්ට් එකේදී මම වොෂ්රූම් එක දෙපාරක් යූස් කළා. ඒ දෙපාරම මට ආයෙත් queue එකක ඉඳලා ඇතුළට යන්න සිද්ධ වුණා. මගේ කරුමෙද දන්නේ නැහැ. මට දෙපාරම තඩි queue දෙකක් සෙට් වුණා. ඉතින් මම මෙතනදී කියන්න උත්සාහ කරන්නේ අපි මුලින් ටිකට් එකක් අරන් ඇතුළට ගියේ. ඒ කියන්නේ පොලිමකත් ඉඳලා තමයි. අපි මොකටද ආයෙත් පොලිමක ඉන්නේ ඇතුළට යන්න. ඉතින් මෙයාලට තිබ්බා ඒ වොෂ්රූම් එකට එන කට්ටියට එක්සිට් ඩෝ එකෙන්ම ඇතුළට යන්න ඉඩ දෙන්න. දැන් ඔයාලා කියන්න එපා එහෙම බැහැනේ. ඉවෙන්ට් එකක එක්සිට් ඩෝ එකෙන් ඇතුල් වෙන්න දෙන්න බැහැනේ කියලා. ඇත්තටම බැලුවොතින් මෙයාලට ඉවෙන්ට් එකට එක්සිට් ඩෝ එක හැටියට යූස් කරන්න තවත් එක්සිට් ඩෝ එකක් තිබ්බා. ඒක මේ ඉවෙන්ට් එකේ විසින්ම හදපු ඩෝ එකක්. ඒක එක්සිට් ඩෝ එක හැටියට පාවිච්චි කරා නම් වොෂ්රූම් එකට බිල්ඩින් එකේ එක්සිට් ඩෝ එකෙන් එන අයට කිසි ප්‍රශ්නයක් නැති වෙයි. ඉතින් ඒකේ ඇවිල්ලා වොෂ්රූම් එක යූස් කරලා ඒ ඩෝ එකෙන්ම යන්න පුළුවන්. ඇත්තටම මේක මට කරදරකාරී හැඟීමක් හැටියට ෆීල් වුණ නිසා තමයි මම මේක මේ වීඩියෝ එකේදී මෙන්ෂන් කළේ. ඔයාලට එහෙම නොවෙන්නත් පුළුවන්. තව දෙයක් තමයි මෙතන හිටපු කෝස්ප්ලේ කරපු අයගේ ප්‍රොප්ස් බෑග් බඩු බාහිර ආදිය තියන්න තැනක් තිබ්බේ නැහැ. ඉතින් මේක කොච්චර දුරකට ඇත්තද කියලා මම දන්නේ නැහැ. මේක මට කිව්වේ එතන හිටපු කෝස්ප්ලේ කරපු කිහිප දෙනෙක් තමයි. සමහර විට එහෙම තැනක් තිබිලා මට කිව්ව කෝස්ප්ලේස්ලා දැනුවත් නැතුව ඇති. ඉතින් මේ වීඩියෝ එක බලන්නේ කෝස්ප්ලේ කරපු කෙනෙක් නම් එහෙම නැත්නම් ඕගනයිස් කමිටි එකේ කවුරු හරි නම් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න කෝස්ප්ලේයර්ස්ලාගේ බඩු බාහිර ආදිය තියන්න තැන ඉවෙන්ට් එකේ වෙනමම වෙන් කරලා තිබ්බද කියලා. එහෙම තිබ්බනම් මරු. එහෙම නැත්නම් ඕගනයිස් කරන අයගෙන් ඉල්ලන්නේ ඊළඟ සැරේ එහෙම තැනක් ලෑස්ති කළා නම් ගොඩක් වටිනවා. ඊට පස්සේ මට කියන්න තියෙන්නේ කෝස්ප්ලේ රෑම්ප් වෝක් එකට ඉවෙන්ට් එකේ ටෙක්නිකල් සෙට් එක තව හොඳට ලෑස්ති වෙන්න ඕන කියලා තමයි. මොකද මේකේ කෝස්ප්ලේ කරන අයගේ කැරක්ටර් නේම්ස්
cosplay කරන අයගේ names ඊට පස්සේ songs ඒවා ඔක්කොම වැරද්දුවා. songs එහෙම මැදදී සමහර ඒවා නැවතුණා. සමහර ඒවා වැරදි character එකට වැරදි songs දැම්මා. ඉතින් මෙහෙම දේවල් නොවන විදිහට technical team එක ලෑස්ති වෙනවා නම් හොඳයි කියන එක තමයි මගේ මතේ. හැබැයි appreciate කරන්න ඕන දෙයක් තමයි එහෙම නමක් වැරදුනා නම් එහෙම නැත්නම් song එක වැරදුනා නම් ඒ cosplayers ලට ආයෙත් අවස්ථාවක් දුන්නා perform කරන්න. ඇත්තටම ඒක appreciable. අවසාන වශයෙන් අපි කතා කරමු මේ වගේ comic expo එකක්, play expo එකක් අපේ ලංකාවට අවශ්‍යයිද කියලා. ඇත්තටම මේකට මගේ උත්තරය නම් මේ වගේ දේවල් ලංකාවට අවශ්‍යයි. හැබැයි කියන්න අසතුටුයි මේ වගේ දේවල් වෙනවට අකමැති ලංකාවේ සෙට් එකකුත් ඉන්නවා. cosplay කරන අයට බනින මේ වගේ event වලට බනින අය නම් ඕන තරම් දැක ගන්න පුළුවන්. cosplay වලට බනින අය ප්‍රධාන වශයෙන් බනින්නේ cosplay කරන කෙනාගේ ස්වභාවය ඒ character එකට ගැලපෙන්නේ නැහැ කියලා තමයි. ඉතින් මෙතනදි මට කියන්න තියෙන්නේ යම් කිසි කෙනෙක් cosplay කරනවා නම් එයා කරන character එකට six pack තිබ්බා කියලා මේ cosplay කරන කෙනාටත් six pack තියෙන්න ඕනේ නැහැ. එයා chubby කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම chubby character එකක් cosplay කරනවා නම් එයාට six pack තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒක cosplay කරන කෙනාගේ choice එක. මොකද මෙතන cosplay කරන්නේ ඒ character එකට කැමති නිසා. ඒ වගේම ඒ character එක විදියට පෙනී ඉන්න ඕන නිසා. ඒ character එකට පනපවන්න ඕන නිසා. ඉතින් ඒක fan කෙනෙක් හැටියට cosplay කරන එකක් තමයි. නැතුව ඒ character එකම represent කරන්න ඕනේ කියලා නීතියක් නැහැ. අපි කැමති කෙනෙක්ව cosplay කරන්න පුළුවන්. ඒකට තමන්ගේ figure එක අදාළම නැහැ. තවත් සමහරු මේ වගේ events තිබ්බම ලංකාවේ culture එකට හානි වෙනවා කියලාත් බයිනවා. American culture එක අපිට එපා, බටහිර culture අපිට එපා කියලා පවා බයිනවා. ඇත්තටම මේ event එකෙන් වෙන්නේ movie සම්බන්ධ, comic සම්බන්ධ, game සම්බන්ධ දෙයක්. ඉතින් මේකට මම නම් හිතන්නේ ලංකාවේද ඇමරිකාවේද කියලා culture එකක් අදාළ නැහැ. මොකද ලංකාවේ ඇතුළේ films තියෙනවා. ඇමරිකාවේ ඇතුළේත් films තියෙනවා. ලංකාවේ ඇතුළේත් games තියෙනවා. ඇමරිකාවේ ඇතුළේත් games තියෙනවා. මම හිතන්නේ නැහැ මේකට කල්චර් එකක් අදාළ වෙයි කියලා. මේකේ ඇඳුම් විලාසිතේට නම් කල්චර් එකක් බලපායි. ඒත් ඉතින් කොමික් කැරක්ටර් එකක් හැටියට cosplay කරන්න නම් ලංකාවේ කල්චර් එකක් ඇතුලේ cosplay කරන්න පුළුවන්ද? බැහැනේ. එහෙම කරන්න නම් ලංකාවෙම නිර්මාණය වුණ කොමික් තියෙන්න ඕනේ. එතකොට ලංකාවේ කල්චර් එකට නිර්මාණය වුණ කැරක්ටර්ස් විදිහට අපිට cosplay කරන්න පුළුවන්. ඒ වගේ ලංකාවට ආවේනික වුණ කොමික් නිර්මාණය වෙන්න නම් මේ වගේ events අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඇත්තටම කියන්න ඕනේ සිංහලෙන්ම ලියවුණ කොමික්ස් ඕන තරම් තියෙනවා. මේ වගේ events වලට ගිහින් බලන්න ඔයාලට ඒවා දැක ගන්න පුළුවන් වෙයි. මේ වගේ cosplayers ලට මේ වගේ events වලට බැනලා හරියන්නේ නැහැ. මොකද මේ වගේ events වලින් ලංකාව උඩට එන එක තමයි වෙන්නේ. ඉස්සර ගෙහෙම් ගැව්වම ළමයිගේ මොලේ නරක් වෙනවා කිව්වා මතකද? ඒත් දැන් ලංකාවේ ගේමින් ස්ට්‍රීම් කළාම පැයෙන් දෙකෙන් ලක්ෂ ගණන් හොයන ස්ට්‍රීමර්ස්ලා නැද්ද? එක එක රටවල් වල තියෙන e-sport තරඟාවලි වලට ලංකාවේ අය යන්නේ නැද්ද? ගේම් ගැහුවම ළමයිගේ මොලේ නරක් වෙනවා කියලා ළමයිට ගේම් ගහන්න නොදී හිටියනම් මේ වගේ දේවල් ලංකාවෙන් බලා ගන්න පුළුවන්ද? අනික ගජමෑන් මූවි එක රිලීස් වුණාම අපි හැමෝම සතුටු වුණා. ඇනිමේෂන් මූවි එකක් ලංකාවේ හදලා කියලා. ඉතින් මේ වගේ දේවල් වලට මුල් පුරුක වෙන්නේ මේ වගේ ඉවෙන්ට්ස් නෙමෙයිද? මේ ඉවෙන්ට් එකට සහභාගී වෙන අය අනාගතේ ලෝක ප්‍රසිද්ධ ගේමර්ස්ලා වෙන්න පුළුවන්. ඇයි? cosplay කරන අය fashion designer කෙනෙක් වෙන්න පුළුවන්. art director කෙනෙක් වෙන්න පුළුවන්. movies වල costume designer කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. මේ වගේ event වලට සහභාගී වෙන අය artistලා, movie directorsලා, story writersලා, comic book writersලා, event managersලාත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලම හිතලා බලන්න ඔයාලගේ කීයෙන් කී දෙනාද දන්නේ ලංකාවේ අය develop කරපු game තියෙනවා කියලා. ලංකාවේ අය ලියපු comic තියෙනවා කියලා. සිංහලෙන්ම ලියපු comic තියෙනවා. ඒවා ලංකාවේ culture එකට ගැලපෙන විදිහට ලියපු කොමිකුත් තියෙනවා. මේ වගේ events වලින් තමයි ඒ වගේ දේවල් එළියට එන්නේ. අනික ඒ වගේ දේවල් කරන්න හිතෙන්නෙත් මේ වගේ events තියෙන නිසා තමයි. ඉතින් ආයෙත් මේ වගේ event වලට බයින්න එපා. මේ වගේ එකකට බනිනවා කියන්නේ ඔයා මහම අමු මෝඩයෙක් තමයි. එහෙමනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. ඉතින් ඔයාලා මොනවද හිතන්නේ මගේ වීඩියෝ එක ගැන? මේ event එකට ඔයාලා ගියාද? ඔයාලට මේ event එක ගැන හිතෙන්නේ මොනවද කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් දිගටම බලන්න අපිව subscribe කරන්න. එහෙනම් ආදාදුන් ආකාශයේ